මිනිසාගේ මූලික අවශ්‍යතාවලින් එකක් විදිහට අපි ජනාවාස සලකනවා. මිනිසාට තමන්ගේ අවශ්‍යතා ඉටු කරගනිමින් ජීවත් වෙන අතරම පරිසරයේ තියෙන විවිධ බාධක වලින් ආරක්ෂා වෙන්න, සතුන්ගෙන්, සොර සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න මිනිසාට යම් ආවරණයක් අවශ්‍ය වුණා. ප්‍රාග් මානවයාගේ සිටම සෑම මානවෙක්ම තමන්ගේ මේ භෞතික පරිසරයේ ඇතිවන පීඩාවන්ගෙන් සුරක්ෂිත වීම සඳහා යම් යම් මාධ්‍ය පාවිච්චි කරා. මෙන්න මේ භාවිතා කිරීම වල එක් සන්දිස්ථානයක් තමයි මේ ජනාවාස. ඩිකින්සන් කියන විද්‍යාඥයා දක්වන්නේ ජනාවාස යනු පොළොව තලයේ මිනිසා විසින් ගොඩනගන ලද වාසභූමියක් විදිහට. ඒ කියන්නේ ජනාවාසයක් කියන්නේ නිවාස ගොඩනැගිලි විතරක් නෙමෙයි. වැටවල්, මාර්ග, ගබඩා, ගොවිපළවල් මේ කියන හැම එකක්ම අයිති මිනිසා විසින් ප්‍රයෝජනයට ගන්න සියලුම දේවල්. එහෙම නැත්නම් විවිධත්වයක් සහිත පුද්ගලයන් ආදී මේ සියලුම දේවල් එකතු කරාම අපි ඒකට ජනාවාසයක් කියනවා. ඒ කියන්නේ මිනිසා විසින් භූතලයේ මත පිහිටුවන ලද දෘශ්‍ය සටහනක් විදිහට නෙමේ ජනාවාස සලකන්නේ. අපිට සරලවම දක්වන්න පුළුවන් මේ සියල්ල අපිට දැක බලා ගන්න පුළුවන්. ඒ නිසායි අපි කියන්නේ මෙය දෘශ්‍ය සටහනක් කියලා. ඉතින් මේ සියලු දේවල් විශ්ලේෂණය කරාම අපිට ජනාවාසයක් කියන්නේ මොකක්ද කියන එක නිර්වචනය කරන්න පුළුවන්. ඒ අනුව ජනාවාසයක් කියන්නේ පරිසරයේ කටුක බවින් මිදීමටත් වනසතුන්ගෙන් සහ සතුරන්ගෙන් ආරක්ෂා වීමටත් තනාගත් ඒකකය විදිහට අපිට ජනාවාසය හඳුන්වලා දෙන්න පුළුවන්. මේ අනුව මිනිසා විසින් ස්වභාවික පරිසරයයි මිනිසා විසින් ගොඩනැගුණු සියල්ලම මේ ඔක්කොම ජනාවාසයට අයිතියි. ඉතින් ඒ නිසා මේ ජනාවාසය කියන එක විවිධ කාලවල විවිධ මට්ටම් වලින් පවතින්න ඇති. එක්තරා කාලයක පළවැල එකතු කරන්න එමෙත දඩයක් කරුවන් එක රැයක් පහන් කරපු එක රැයක් ගත කරපු ගල් ගුහා එතනින් පස්සේ එඬේරුන්ගෙන් වාසභූමි ඒ වගේම ගොවීන්ගේ ගොවි ගෙවල් මේ සේරම ජනාවාස විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේ විදිහට බලනකොට පේන්නේ මිනිසු తాවකාලික වාසය පිණිස හදාගත්තු ගෙවල් වල ඉඳන් කුඩා ගම්මාන, කුඩා නගර, නගර ආදී මේ හැම එකක්ම ජනාවාසයක මූලික දේවල් විදිහටයි අපි සලකන්නේ. මේ සේරම ජනාවාසයකට අයිති දේවල්. ජනාවාස සන්තතිය. ජනාවාස සන්තතියක් විදිහට අපි සලකන්නේ ජනාවාස ක්‍රමානුකූලව වර්ධනය වෙලා ආපු අනුපිළිවෙල. මේ ජනාවාස සන්තතිය අපි කොටස් වලට බෙදනවා. මුල්ම එක තමයි හුදකලා ගේ හෝ ගොවිපළ. ඊට පස්සේ එනවා කුඩා ගම. ඊට පස්සේ ගම. ගමෙන් පස්සේ කුඩා නගරය, නගරය, මහනගරය, පුරවරය, නාගරික සාමූහිකය සහ නගර යාය විදිහට තමයි අපි මේ ජනාවාස සලකන්නේ සන්තතිය තුල. මේ ජනාවාස සන්තතියේ හුදකලා ගේ හෝ ගොවිපළත්, කුඩා ගමත්, ගමත් කියන තුනම ග්‍රාමීය ජනාවාස විදිහට සලකනවා. එතනින් පස්සේ එන කුඩා නගරය, නගරය, මහනගරය, පුරවරය, නාගරික සාමූහිකය සහ නගර යාය කියන ඒවා නාගරික ජනාවාස විදිහටත් අපි සලකනවා. ජනාවාස සන්තතියේ කුඩාම ඒකකයේ තමයි හුදකලා ගේ හෝ ගොවිපළ කියලා අපි හඳුන්වන්නේ. මේක ජනාවාසයක පුංචිම පුංචි ඒකකය. විශාල භූමියක පිහිටලා තියෙන එක් පුංචි ගෙයක් හෝ ඊටාම සීමිත ගෙවල් දෙක තුනක් මේ හුදකලා ගේ හෝ ගොවිපළට අයිති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ වගේ දේවල් දකින්න පුළුවන්. නිදසුන් විදිහට ෆේරිස් ඍණ භූමිය ආශ්‍රිතව කෘෂිකාර්මික භූමිවල මෙවැනි ගොවිපළවල් දකින්න පුළුවන්. ඒ කියන්නේ අති විශාල වගා භූමිවල තැන්වල හුදකලා වෙච්ච මෙවැනි ජනාවාස හඳුන ගන්න පුළුවන්. එතනින් පස්සේ ජනාවාස සන්තතියේ ඊළඟ වැදගත් ඒකකයේ වෙන්නේ කුඩා ගම. කුඩා ගම සන්තතියේ දෙවැනි අදියර. ජනාවාසයක නිවාස ඒකරාශී වීමේ මුල්ම අවස්ථාව විදිහට තමයි අපි කුඩා ගම හඳුන්වන්නේ. රටකින් රටකට මේකේ ජීවත් වෙන ජනගහනයේ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම විවිධ රටවල් කුඩා ගම් හඳුන්වන්න විවිධ නම් පාවිච්චි කරනවා.
දැන් ජර්මනියේ වෙයිලර් කියලා කියන්නේත්, රුමේනියාවේ කැටුනරි කියලා කියන්නේත්, ඉන්දුනීසියාවේ කැන්කුන් කියලා කියන්නේත් මේ කුඩා ගම්වලට කෘෂිකාර්මික කටයුතු, වනද්‍රව්‍ය රැස්කිරීම, ආකර පතල් කර්මාන්ත මෙන්න මේ වගේ දේවල් තමයි කුඩා ගමක පුද්ගලයන් තමන්ගේ ජීවනෝපාය විදිහට සිද්ධ කරන්නේ. එතනින් පස්සේ අපිට ජනාවාස සන්තතිය තුල හඳුනා ගන්න තියෙන්නේ ගම කියන ඒකකය. කුඩා ගමට වඩා ටිකක් විශාලයි මේ ගම කියන එක. නිවාස ප්‍රමාණය මේකේ රටින් රට වෙනස් වෙන්න පුළුවන්. ඒක සමහර විට නිවාස 100 ගණනක් හෝ දහස් ගණනක් වෙන්නත් පුළුවන්. නමුත් ඉතින් ආර්ථිකය නම් කෘෂිකාර්මිකයි. ඇතැම් වෙලාවට ගෘහ කර්මාන්ත වගේ දේවලුත් ඒක රාශී වෙලා තියෙන්න පුළුවන්. ඒ අනුව මෙන්න මේ ජනාවාස සන්තතිය එහෙම නැත්නම් ජනාවාස දූරාවලියේ ප්‍රධාන වශයෙන්ම ග්‍රාමීය ජනාවාස ගමෙන් අවසන් වෙනවා. ඉතින් ගමක ගොඩක් වෙලාවට භූමි පරිභෝගයේ කෘෂිකාර්මිකයි. සමහර ලාවට වෙරළක් ආසන්නව, මංසන්දියක් ආසන්නව මේ වගේ ජනාවාස ඒක රාශී වෙලා තියෙන්න පුළුවන්. තැපැල් කාර්යාල වගේ දේවල්, ඒ වගේම කුඩා වෙළඳ පොළවල් වගේ දේවල්. ඊළඟට අපිට හඳුනා ගන්න පුළුවන් ජනාවාසයක ප්‍රධාන ලක්ෂණ. එහෙම නැත්නම් අපි ඒකට කියන ජනාවාසයක මූලිකාංග කියලා. ඕනෑම ජනාවාසයක මූලිකාංග ප්‍රධාන වශයෙන් අපි කොටස් 5කට බෙදනවා. ඒවා තමයි මිනිසා, සමාජය, ස්වභාවික පරිසරය, ජාල සහ ආවරණ කියලා සලකන්නේ. ඒ ජනාවාසයක මූලිකාංග 5 තමයි මිනිසා, සමාජය, ස්වභාවික පරිසරය, ජාල සහ ආවරණ විදිහට සලකන්නේ. ජනාවාසයක හඳුනා ගන්න පුළුවන් ප්‍රධානම අංග ලක්ෂණය තමයි මිනිසා. මිනිසාගෙන් තොර ජනාවාසයක් ගැන අපිට හිතන්න බැහැනේ. ඒ නිසා අනිවාර්යෙන්ම ජනාවාසයක මූලිකම අංගයේ විදිහට සලකන්නේ මිනිසා. එතකොට ජනාවාසයක ඔහු තමයි ප්‍රධාන සංරචකය. ඒකට හේතුව වෙන්නේ ජනාවාසයේ ගොඩනගන්නේ මිනිසා වීම නිසා. ඉන්පස්සේ මිනිසා එක්ක ගොඩනැගුණු සමාජයක් නිර්මාණය වෙනවා. ඔහුගේ ජීවන පැවැත්ම පවතින මේ සමාජය ජනාවාසයක මූලික සංකල්පයක්. මේ සාධක සේරම ගොඩනැගෙන්නේ මේ සමාජ පරිසරය තුල. ඒ නිසා මිනිසු ඒකරාශී වීම තුල තමයි ජනාවාසයකට අදාළ විවිධ සමාජ ලක්ෂණ ඊට එකතු වෙන්නේ. ඉන්පසු ස්වභාවික පරිසරය මේකට පදනම් වෙනවා. ජනාවාසයකට පදනම් වෙන්නේ ගොඩක් වෙලාවට භෞතික පරිසරය. මිනිසා වගේම ඔහුගේ ජීවන පැවැත්ම රඳා පවතින අවට පරිසරයේ භෞතික ප්‍රපංච, ඒ කියන්නේ භූෂමතාවය, පස්ස, දේශගුණය වගේ දේවල් ජනාවාසයක මූලික අංග විදිහට සලකන ස්වභාවික පරිසරය විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම ජනාවාසයේ ඉතාම වැදගත් මූලිකාංගයක් තමයි ආවරණ. ආවරණයක් කියන්නේ නිවාස හා ගොඩනැගිලි ආදියනේ. මිනිසාගේ භෞතික පරිසරයෙන් ඇතිවන පීඩාවන් දරා ගැනීම සඳහා සකස් කරපු ආවරණ තමයි මේ ඊළඟ මූලිකාංගය වෙන්නේ. මෙතන ජාල කියලා අපි හඳුන්වන්නේ තවත් ප්‍රදේශ සම්බන්ධ කරන, එහෙම නැත්නම් ප්‍රදේශ දෙකක් හෝ කීපයක් එකිනෙකට පවත්වාගෙන යන මහා මාර්ග, විදුලිය, එහෙම නැත්නම් sannivedana රැහැන්, මෙන්න මේ සියලු දේවල් එකතු කරගත්තු ජාලයක් ගොඩනැගෙනවා. මෙන්න මේ ජාලය අපි හඳුන්වනවා ජනාවාසයක මූලිකාංගයක් වන ජාල විදිහට. මේ ජාල කියන එක අපිට අවශ්‍යයි නම් යටිතල පහසුකම් විදිහටත් අර්ථකථනය කරන්න පුළුවන්. ඒ අනුව ජනාවාසයක ප්‍රධාන මූලිකාංග වුණේ මිනිසා, සමාජය, ස්වභාවික පරිසරය, ජාල සහ ආවරණ කියන දේවල් ටික. ඊළඟට අපි සලකනවා ජනාවාසයක වර්ධනයේ විවිධ අවස්ථා. සාමාන්‍ය ජනාවාසයක වර්ධනයේ ප්‍රධාන අවස්ථා විදිහට අපි ගන්නේ తాවකාලික ජනාවාස අවධිය, අර්ධ ස්ථාවර ජනාවාස වර්ධන අවධිය, ස්ථීර ග්‍රාමීය ජනාවාස අවධිය, නාගරික ජනාවාස අවධිය සහ ගතික නාගරික ජනාවාස අවධිය විදිහට. එතකොට මේ ජනාවාස වර්ධනයේ පළවෙනි අවස්ථාව තමයි తాවකාලික ජනාවාසයක් කියන්නේ. අතීත මානවයා පාවිච්චි කරපු తాවකාලික ජනාවාස අපිට ගොඩක් වෙලාවට දකින්න හම්බ වෙන්නේ ආදි ශිලා යුගයේ. ලොව මුලින්ම ජනාවාස බිහි වූ කාල සීමාවේ මේවා හොඳින් දැක ගන්න පුළුවන් වුණා. ගොඩක් වෙලාවට දඩයක් කරුවන්, එහෙම නැත්නම් පළවැල එකතු කරන්න, ගස් බෙනයක්, ගල් ගුහාවක් වාගේ දෙයක්
තමන්ගේ රාත්‍රිය ගත කිරීම සඳහා පාවිච්චි කරා. එතකොට මේවා ජනාවාසවල తాවකාලික ජනාවාස විදිහට හඳුන ගන්න පුළුවන්. ජනාවාස වර්ධනයේ ඊළඟ අවස්ථාව වෙන්නේ අර්ධ ස්ථාවර ජනාවාස. අර්ධ ස්ථාවර කියන්නේ කෙටි කාලයක් පාවිච්චි කරන ජනාවාස. ගොඩක් වෙලාවට සංචාර කෙඬියර කර්මාන්තය, එහෙම නැත්නම් ඔබ අහලා ඇති සත්ව පාලනය, ඒ වගේම ගොවිතැන ආරම්භ වීමෙන් පස්සේ අර්ධ ස්ථාවර ජනාවාස හඳුන ගන්න පුළුවන් වුණා. අර්ධ ස්ථාවර ජනාවාස වලින් පස්සේ අපිට ග්‍රාම්‍ය ජනාවාස වර්ධන ඊළඟ අවස්ථාව උනේ ස්ථීර ග්‍රාම්‍ය ජනාවාස දක්වා මානවයා ගමන් කිරීම. ස්ථීර ග්‍රාම්‍ය ජනාවාස දක්වා මානවයා ගමන් කරන්නේ ගොවිතැන සත්ව පාලනය වගේ දේවල් ආරම්භ වීමත් එක්ක. ඒ කියන්නේ කෘෂිකාර්මික විප්ලවයත් එක්ක තමයි ස්ථීර ගෙවල් සහ ගම්මාන මෙම කාල සීමාවේ බිහි වෙන්නේ. කාලයක් යනකොට නාගරික ජනාවාස වර්ධනයට මිනිසා යොමු වෙනවා. ග්‍රාමීය ජීවන ක්‍රමේ ඉඳන් නාගරික ජීවන ක්‍රමයකට හුරු පුරුදු වීමත් සමග තමයි නාගරික ජනාවාස බිහිවීම සිද්ධ වෙන්නේ. ගොඩක් වෙලාවට මේක 17 වන සියවසෙන් පස්සේ, ඒ කියන්නේ 1750 1850 වගේ කාලය තුල කාර්මික විප්ලවයත් එක්ක තමයි නාගරික ජනාවාස වර්ධනය සිද්ධ වන්නේ. නාගරික විප්ලවීය අවධිය විදිහට සලකනවා මේ කාලේ නගර වර්ධනය වේගයෙන් සිද්ධ වීම. අතීතයේ නාගරික ජනාවාස බිහි වෙලා තිබුණා. නමුත් මේක 1750 මූලික වශයෙන් වර්ධනය වීමක් තමයි සිද්ධ වෙන්නේ. අතීතයේ ලෝකේ නගර තිබුණ නැහැ කියලා අපිට මෙතන අර්ථකථනය කරන්න බෑ. අතීත ලෝකයේ හුදකලා වෙච්ච සමහර නගර තිබුණා. උදාහරණයක් ගත්තොත් එහෙම මෙසොපොතේමියාවේ ඌර් කියන ජනාවාස සහ එරිදු කියන ජනාවාස, ඉන්දු නිම්නයේ මොහෙන්ජදාරෝ හරප්පා ජනාවාස මීට හොඳම නිදසුන් විදියට ගන්න පුළුවන්. පසු කාලයක ග්‍රීක රෝම අධිරාජ්‍යයේ රෝමයේ ඇතන්ස්, ස්පාටා වැනි නගර බිහි වුණා. ගොඩක් වෙලාවට මේ නගර ඔබ අහලා ඇති දියාගලකින් හෝ පවුරකින් වට වෙච්ච ඒවානේ. ඒ වගේම මෙක්සිකෝ වල මායා, නොසෝස්, සැපොටෙක්, මිස්ටෙක් වගේ ජනාවාස වගේම ඇස්ටෙක් වරුන්ද මේ වගේ ජනාවාස සහ නගර නිර්මාණය කරා. දේශ ගවේෂණය, කාර්මික විප්ලවයේ යටත් විජිත ව්‍යාප්තිය නිසා ජනාවාසවල පැතිරීම පසු කාලීනව වේගයෙන් වර්ධනය වෙන්න ගත්තා. ඉන්පසු ඇතිවෙච්ච යුගය තමයි ගතික නාගරික වර්ධන අවධිය. ගතික කියන්නේ වෙනස් වන, නගරයේ ස්වභාවය ශීඝ්‍රයෙන් වෙනස් වන වේගවත් නාගරික වර්ධනයක් ඇතිවන්නේ 20 වන සියවසේ. ඒ කියන්නේ 1940න් පස්සේ. ගොඩක් වෙලාවට මේ தත්ත්වය දකින්න පුළුවන් වෙන්නේ සංවර්ධනයේ වන රටවල නාගරික ජනසංඛ්‍යාව වැඩිවීමත් එක්කනේ. මුළු ලෝකයේම නගර වර්ධනය වීම සිදුවෙච්ච ගතික නාගරික ජනාවාස වර්ධනය තුළ තමයි ඔය පුරවර, නාගරික සාමූහිත, නගර යාය වගේ දැවැන්ත නාගරික කලාප බිහි වෙන්නේ. ඒ අනුව ඔබට දැන් පැහැදිලි ඇති ජනාවාස වර්ධනයේ විවිධ අවස්ථා. පළවෙනි එක తాවකාලික ජනාවාස වර්ධන අවධිය. 2 අර්ධ ස්ථාවර ජනාවාස වර්ධන අවධිය. 3 ස්ථීර ග්‍රාමීය ජනාවාස වර්ධන අවධිය. 4 නාගරික ජනාවාස වර්ධන අවධිය සහ ගතික නාගරික ජනාවාස වර්ධන අවධිය. මම මේක කෙටියෙන් නම් කරොත් එහෙම తాවකාලික ජනාවාස වර්ධන අවධිය දඩයන් යුගයේත්, අර්ධ ස්ථාවර ජනාවාස වර්ධන අවධිය ඉන්දේර යුගයේත්, ස්ථීර ග්‍රාමීය ජනාවාස වර්ධන අවධිය ගොවි යුගයේත්, නාගරික ජනාවාස වර්ධන අවධිය 1750 යුරෝපා ජනගහන ස්ෆෝටනයත් සමගත් ගතික නාගරික ජනාවාස වර්ධන අවධිය 1950 තෙවන ලෝක ජනගහන ස්ෆෝටනයත් සමගත් නිර්මාණය වූ බව සරලව සාරාංශගත කරන්න පුළුවන් අපිට.